හැමෝම සාදරයෙන් පිළිගන්නවා තනිදු ගේමින් YouTube channel එකට. එහෙනම් ඔන්න පටන් ගද්දිම වහිනවා. එහෙනම් අද හදන්නේ ගොඩක් ලොකු වංගු සහිත පාරක යන්න. ඉතින් ගොඩක් වංගු සහිත පාරක යනවා. ඒ පාරේ යද්දී මම first person view එක දාගෙන බැස්ස වහිනවා කළුතර ගඟ උතුරනවා සුද්දිනාන මුහදිලිසිනවා හරි එහෙනම් අපි දැන් යන්න හදන්නේ වංගු පාරේ වංගු පාරේ තමයි දැන් යන්න හදන්නේ ඕ මෙන්න බලන්න කඩවා අද ඩ්‍රයිවර්ගේ ඩ්‍රයිවිං අවුල් වගේ අද දහම් ආවේ වෙන ඩ්‍රයිවර් කෙනෙක් අර හිටපු කෙනාට පොඩ්ඩක් අසනීප තත්ත්වයක් තිබ්බා ඒ හින්දා ඌව දාලා ආවා එන ඩ්‍රයිවර් කෙනෙක් එක්කන් ආවා පාර වැරදුනා ඕ නෝ මාතර අම්මට සිරි වැදුනා බස් එක මේ ඩ්‍රයිවර්ට හරියට බස් එකක් අරන් යන්න බෑ ලයිසන් දීලා නැහැ කවුරු හරි හරියට ලයිසන් දීලා නැහැ අද නම් බස් එක ඉස්සරහා පෙන්නන්නේ නැහැ බස් එක හොඳට තැලිලා තියෙන්නේ පපඩම් වෙලා තියෙන්නේ ඉන්දා ඉස්සරහා පෙන්නන්නේ නැහැ පිටි පස්සට ගමු පාර වැරදුනා හන්දා හරවගත්තා ආය නැවත ගමන ආපස්සට ගියා ඕගොල්ලෝ ඉතනදී වීඩියෝ එක දික් කරන්න ඕන හින්දා පාර හිතලා වරද්ද ගත්තායි කියලා නැහැ එහෙම නැහැ දරුවන් එහෙම නැහැ මට සීරියස් එකටම පාර වැරදුනා කොහොමද හෝන් පාරම් මට තිරි වෙනවා මේ ඩ්‍රයිවර්ට මං කිව්ව ඉස්සරහා පෙන්නන්නේ කොහමද දැන් නම් පපඩම් හොඳටම පපඩම් වෙලා ඇත්තේ මේ ඩ්‍රයිවරු අලුතින් වැඩට ගත්තේ ඌ කලින් වෙලාවලා තියෙන සැහැල්ලු වහන විතරයි මේ බර වාහනයක් කරා යනවමද කොහෙද යා ඊට වඩා ලෝඩ් එකත් වැඩි හන්දා පාරත් වැරදුන හන්දා නැවතත් අරවන් අපි ගමනට යනවා ගමනට බලා යනවා මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ චුට්ටක් පාර වැරදුනා චුට්ටක් ෆස්ට් පර්සන් view එක walking යන්නේ ඉස්සරහා පෙන්නන්නේ කොහොමද දෙක්කේ නෑනේ ඉස්සරහා මුකුත් වෙලා තිබෙන්නේ නේ දෙක්කයි පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න නැත්නම් මතක කරන්න එපා මේ වගේ අලුත් තැන් වලට යන ඒ වගේම තව ඉස්සරහට හොඳ ගේම්ස් ගේනවා මොකද එළි වෙන ජාමෙට තමයි හොඳ සෙල්ලම් කියන හන්දා ඉස්සරහට හොඳටම ගේනවා හොඳම ගේම් ටිකක් හැබැයි මොබයිල් ගේම් ටිකක් රයිට් ඔයගොල්ලන්ට දැන් මැප් එකේ පේනවා ඇති යන්න තියෙන වංගු ටික so sad ගත්තා එක වංගුවක් ගත්තා පහළ ප්‍රපාතයට වැටුණු ජීවිත දහස් ගාණක් අනුතරටපත් වෙනවා ඒ වගේම අලුත් ඩ්‍රයිවර් කෙනෙක් යන්නේ වගේම
අලුත් ඩ්‍රයිවර්ට මාර පාරවල් තමයි සෙට් වෙන්නේ. පුළුවන් නම් කියන්න මේ පාර කොහෙද අද ගියේ කියලා කියන්න. මං අද කිව්වේ නෑ. කමෙන්ට් කරන්න මොන හින්දා ඔයාලට. ඒ වගේම මගේ වීඩියෝ වලට ලයික් කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබනලා දාන්නකෝ. හරි. බස් එකක් දැව්වේ නෑ. පොඩ්ඩක් රියස් ගත්තා. ඉස්සරහට නැවත ගියා. සයිඩ් කපලා ගන්නත් වෙයි. සයිඩ් කපලා wow excellent. කොහොමද ඩ්‍රයිවිං? අලුත් කෙනාට මේවා හොඳට පුරුදුයිද කොහෙද මේ පාරවල්? මේ අලුත් කෙනාට පාරවල් පුරුදුයිද කොහෙද හොඳට? වංගු ගොඩයි මාරක පාර කියන්නේ ඉඳලා තියෙන්නේ අද නම්. හරි. ඔයගොල්ලන්ට පේන ඇති ඩ්‍රයිවර්ගේ සීට් එකට එහා පැත්තෙන් තියෙනවා ෆෝන් චාර්ජ්. නිල් හුරතලීගේ ෆෝන් චාර්ජ්. කොපලා නිල් හුරතලී බස් එකට ආසය යටින් කමෙන්ට් කරන්න. ඩ්‍රයිවර්ගේ කණ්ණාඩි දෙකක් තියෙනවා. රෑබෝ වුණා. අම්මා ඕක දාලා මේ කියන්න බෑ. ප්‍රපාතට වැටෙන්න ඕන වෙන්නේ තියෙන්නේ. ලයිට් හෙඩ්ලයිට් දාගත්තා. ලයිට් සිස්ටම් දාගත්ත එළියේ. මම ඔයගොල්ලන්ට ඩීජේ පාරක් ගහලා පෙන්නුවේ නේ වීඩියෝ එකක්. එහෙනම් අද මෙහිට ගිහිල්ලා ඩීජේ පාරකුත් ගහලාම වීඩියෝ එක එඩ් කරන්න. කතාවෙන් කොහොමද තා පොඩ්ඩින් බස් එක යනවා ප්‍රපාතටම. වංගුව හොඳට කපලා වංගුව පානවා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අන්න කිලින් කරන්න. තා පොඩ්ඩින් ජීවිතේ දහසින් බිලියන් වෙනවා. කොහොමයි අලුත් ඩ්‍රයිවර් කෙනෙක් වුණත් කොහොමයි උදටම අරන් ආවා. කිසිම කෙනෙක්ට හිරීමක් නැතුව. බස් එක නම් පොඩ්ඩක් තැළුනේ. ඒක වෙනම දෙයක්. ඉස්සරහට තැළුණා. අද මේ ආවි කොහෙටද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න. මං කිව්වේ නෑ වීඩියෝ එකේ. යූ සයිඩ් යනවා වැඩි අමුන්ට තියෙන්නේ මෙතන වංගුව. අද මම පොඩ්ඩක් හිමීට ආවා. වේගින් යන්න බෑ මේ පාරවල. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ වගේ වේගින් ගියොත් එහෙම ශකබුම් වෙනවා. බස් එක මම මෙතනින් දා ගන්නවා. මෙන්න මෙතනින් බස් එක පාක් කරලා අන්නෝම් පාක් කරලා දොරත් ඇරලා ස්ටාර්ට් එක මේ එන්ජින් නවත්තලා බේක් ඇදලා ලයිට් ඔෆ් කරලා අපි බැහැලා මෙන්න මේ ආකාරයට ෆෝන් එක අරගෙන මෙන්න මේ ආකාරයට දොර වහන්න ඕන. right it's okay. මෙන්න බලන්න එහෙනම් ඉස්සරහ බලන්න එපා. ඉතින් ඉස්සරහ වැදුනා. ඒක වෙනම දෙයක්. මෙන්න ඇතුළ ඔන්න DJ සිස්ටම් එක. DJ සිස්ටම් එක යම් පිටිපස්සට මෙන්න මෙතනක් තියෙනවා.
පිටිපස්සේ ගියාම පිටිපස්සට මෙන්න මේ ටික තමයි බලන්න තියෙන්නේ. පිටිපස්සට ගියාම පේනවා ඇති නිල් හුරතලී කියලා ගහලා තියෙනවා. සුපිරියක්. මෙන්න බස් එකේ සයිඩ් එක. අන්න ඉස්සරහා පෙන්වන්න හදන්නේ hina වෙන්න උනේ හැප්පිලා කුඩු වෙලා ඔක්කොම වෙලා තියෙන්නේ පපඩම් වෙලා තියෙන්නේ. මේ බලන්න පපඩම් මේ නම්බර් ප්ලේට් එක එහෙම කොහමද අයිස් කොහමද අයිස් ක්‍රීම් නෙවෙයි අයිස් හරි අපිට මෙච්චරයි එන්න දෙන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකක්ද හිතුනේ කියලා කමෙන්ට් කරන්න. ෆොටෝ එක ගිහුවා කාලයකට පස්සේ ආවේ මෙහි මේ කොහෙද අපි කියලා පොඩ්ඩක් මට කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට ගිහින් එන්න.